හයි වෙල්කම් ටු දිනු ඩයරිස්. ඉතින් එන්නකෝ අද මාත් එක්ක සේරා එකේ සී ෆුඩ් නූඩල්ස් එක හදන්න. ඉතින් මම ඕකට ගත්ත එළවලු ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය පැකට් එක තමයි මම අද හදන්න යන්නේ. ඉස්සරෝම ඉතින් මම නූඩල්ස් පැකට් එක පොඩ නූඩල්ස් ටික දෙකට මැදින් පොඩක් කඩාගත්තා. ඒක භාජනයට දාන්න මට බෑ. ඒ නිසා මට මදි නිසා මම ඒක කඩාගත්තා. ඊට පස්සේ මම භාජනයකට වතුර ටිකක් දාලා ලුණු ටිකකුත් දාලා තෙල් ටිකකුත් දාලා හොඳට පැහෙන්න තිබ්බා. හොඳට වතුර පැහිගෙන එනකොට මම ඒකට නූඩල්ස් ටික ඇඩ් කරලා විනාඩියක් විතර වගේ තැම්බෙන්න තියලා අයින් කරගත්තා. ඊට පස්සේ හොඳට හොදගත්තා. ඊට පස්සේ මම භාජනයේ ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් ඇඩ් කරා. මම මේක කලින් තලාගෙන ෆ්‍රිජ් එකට දාගෙන තියෙනවා. මේ මට ඒක ලේසි. මම පොඩක් වෙනම ගුලියක් වගේ එක හදාගෙන ඉන්නේ. ඒකෙන් ටිකක් තමයි ඇඩ් කරේ. ඊට පස්සේ මම මේකට ලුණු මිරිස් සුදු ලුණු වගේ ටිකක් ඇඩ් කරා. ඊට පස්සේ ඒ ටික හොඳට පැදුනට පස්සේ බිත්තරයක් ඇඩ් කරා. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ මම එළවලු ටික තමයි දැන් දාන්න යන්නේ. මුලින්ම කැරට් ටික දාගෙන හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ ටික හොඳට මික්ස් වුණාන් පස්සේ මම මාළු මිරිස් ටිකයි ගෝල් ටිකක් දාලා මික්ස් කරා. ඊට පස්සේ මම කෑලි මිරිසුයි මිරිස් කුඩුයි ගම් මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි ඒ රස අණුව සැර අණුව අපේ දාලා හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ ඉතින් නූඩල් එක දාලා මික්ස් කරගෙන ඊට පස්සේ ඔයාලට මතකයි නම් මුලදී අර පැකට් එකේ තිබ්බ මිශ්‍රණය මම මේ මිශ්‍රණය දාගත්තා. ඒක නම් රෙකෝඩ් වෙලා නැහැ. ඒක දාපුවම තමයි නිකන් අර දුඹුරු පාටක් වගේ නූඩල්ස් එකට එන්නේ. ඒක දාගෙන මික්ස් කරලා මම ඊට පස්සේ සෝයා සෝස් චුට්ටකුයි ඔරිගානෝ ටිකකුයි දාලා ගත්තා. එහෙනම් කාලෙන් නම් බයි.